එන්න කො පෙන්නනක් සින්දුව කාංචනා අනුරාධි. මේකට ක්‍රෙඩිට් කරගමුද අපි? Wide shot tekano. අපි තාම මේ කොස්ටියුම් පිළිබඳව අතරමං වෙලා ඉන්නේ. හිතා ගන්න බෑ මොකද සෝන් එකේ නැටුමත් එක්කයි නැටුමත් එක්කයි කන්නේක නැටුමත් මමත් වෙන වෙච්ච ක්‍රවුඩ් එකක් දාගෙන ෆස්ට් වැඩේ 50ක් දාගෙන සෑන් ස්පේස් එක. එද මේක යද්දි අවුට් වෙලා ඉවරයි නේ සින්දුව. මේක යන්නේ පස්සේද? ඔව් නේ නැතුච්ච මේක දාලා ක්‍රෙඩිට් කරලා. ඔයගොල්ලෝ කමෙන්ට්ස් දාන්න අනිවාර්යෙන්. මේ අපේ දෙවෙනි දවසේ අපි යමු වෙන. ඔව්. ජොලියේ ඉන්න ජීවිතේ තියෙනකන් නටලා ඉන්න කියලා තමයි මේ වගේ සින්දු. අනිවාර්යෙන් අපි හුක් ස්ටෙප් එක මේ විදි දාලා තියෙනවා. ඔව් අය චාරුකයත් කරන මගේ තුන්වෙනි වීඩියෝ. චාරුකයත් එක මම මුලින්ම කරන දෙවෙනි වැඩේ මේ කොරියෝග්‍රාෆි. ඒත් එක්ක මම රඟපාන මම හරි ඇක්ටර් ගායාගෙන. ඊ අනිවාර්යෙන් බලන් ඉන්න. අනිවාර්යෙන් කමෙන්ට්ස් දාන්න නේ අපි. ඔව් කමෙන්ට්ස් දාන්න නටන්න ජොලියේ ඉන්න මේක ඇවිල්ලා සතුටෙන් ආදරෙන් තවලද? ඕකේ අපි හෙටත් රියර්සල් අපි හෙටත් බලමු මොනවද වෙන්නේ කියලා. මේ අපි කීවෙන් දවසේ තුන්වෙනි දවස. හායි. ගොඩක් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ අද අපි ස්ටෙප් එක චේන්ජ් කළා. චේන්ජ් කරා. හැබැයි කයින්ඩර් නම් දුකයි මටත් දුකයි. ඒ වුණාට වෙන කරන්න දෙයක් නැහැ. ඒකින්දා උන දේ තමයි කොළම දේ. ඕකේ. අප බලමු මේකත් කොහොමද කියලා. දැන් බලද්ද දැනට බලන්න පුළුවන්. අපි නෝට් කරන ගමන් ඉන්නේ. ඔව්. මොකද නැත්තම් මම මේව කරේ නැත්තම් මං එකකින්කට බයිනවා එදාට. ඊට පස්සේ මම යන්නේ රෙදි හොයන්න. ඇත්තටම අපේ කලර් පැලට් එක අනුව අපේ කලර් පැලට් එක රෆි තමයි දුන්නේ. එතකොට ඒ ඩිසයින්ස් හැම එකක්ම රෆි මතක් කරන මේ වෙලාවේ. ඉතින් ඩාන්සර්ස්ලා කොස්ටියුම්ස් උත් බාර වෙලා තිබෙ මට. ඉතින් අපි ගියා රෙදි ගන්න. එතකොට සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය රෙද්දක් බලද්දි සාමාන්‍ය මැටීරියල් එකක් බලද්දි කස්ටියුම් එකේ කලර් එකයි ඒ වගේම ඒ රෙද්ද කොච්චර කල් යූස් කරන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ප්ලස් අපි බලන්න ඕනේ මැටීරියල් එකක් ගද්දී මැටීරියල් එක කොහොමද කලර් ෆ්ලෑෂ් වෙනවද කොහොමද කැමරා එකත් එක්ක කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මොන මගුල කළත් මට ඔක්කොම කලින් කාලා ඉන්න ඕනේ. මම හරිම ආසයි මේ මිල්ක් කේක් එක කන්න. මට ඕකේ නම කියා ගන්න බෑ හරියට. මම හිතන්නේ ස්ට්‍රෙස්ලෙෂස් කියන්නේ. ඉතින් මේ මට ඒ වැඩ ටික ඉවර කරලා යන ගමන් මේ ෂොප් එක දැක්ක. මට මතක නැහැ ෂොප් එක නම මොකක්ද කියලා. ෂානුයිමයි නිතරම යන ෂොප් එකක්. ඒකේ මිල්ක් කේක් පුදුම රහයි. ඉතින් ඒකත් කෑවා. ඊට පස්සේ ඊළඟ දවස් මෙදා දවසට මං හිතන්නේ හිටියේ නැහැ අපේ ඩාන්සර්ස් ඔක්කොම. මං කාංචනා පර්සනල් ට්‍රේනින් කරන්න ගෙන මොකද ලීඩ් කරන්නේ ස්ටෙප්ස් ටික. කාංචනා ඇත්තටම කාංචනා සින්දු කියනවා වගේම කාංචනා ඩාන්ස් කරන්නත් පුළුවන්. පොඩි පොඩි මිස්ටේක්ස් තිබ්බට එයාට ලස්සන පුළුවන් ඒක ගාන්ට 2 3 4 හෙල්ප් කරගන්න. ඩාන්ස් කරන්න
නර්තන ශිල්පිනියක්. ඔයාට මොකද හිතෙන්නේ දැන් ගායන ශිල්පියාගෙන් වා නර්තන ශිල්පියෙක් වට පරිවර්තනය වෙන ගමන් ඉන්නේ? ගොඩාක් රැසයි. අනිත් ඒ. ඔයා ඉන්නේ හින්දා මම බය නෑ. ඕකේ අපි නාටමු. යා. මං කලින් කිව්වා වගේ මේක ලොකු වැඩක්. ඉතින් මේ වැඩේට රිහර්සල් දවස් දෙකක් කරලා හරියන්නේ නැහැ. මට මේ රිහර්සල් ඩේට්ස් එකත් මදි. ඇත්තටම නමුත් අපි අර හදිස්සි අන්දියාම කරපු නිසා රස් ගාලා කරේ. ඉතින් රිහර්සල් ලීඩ් කරන්න, ස්ටෙප්ස් ලීඩ් කරන්න, ඩාන්සර්ස්ලයි කාංචනා එකට ටැලි වෙන විදිහ රිහර්සල් කරන්න. ඉතින් මේ හැම දෙයක්ම ලොකු වැඩක්. ඒ කියන්නේ ඕගලන්ට මේකේ විෂුවල් බියුටි එක විනාඩි 4ක් 3ක් ඇතුළත ගොඩක් ලස්සනට පෙනුනට මේකේ ඇතුළේ වෙන දේවල් සෑහෙන වැඩි. මොකද මම සාමාන්‍යයෙන් ඔකට මුලින්දලා පෙන්නුවේ අපි හැමතිස්සෙම මම කලිනුත් මගේ මියුසික් වීඩියෝ වල පෙන්ලා තියෙනවා කොහොමද මේකින් වීඩියෝ කියලා. නමුත් මේක චුට්ටක් වෙනස්. මම මේ හැම දෙයක්ම ඔයගලන්ට ගේන්නේ. ඔයගලුත් මම වගේ කොරියෝග්‍රාෆර් කෙනෙක් වෙන්න ආසන, ඩාන්ස් ටීම් එකක් කරගෙන යන්න ආසන, මේ වගේ දේවල් කරන්න ආසන, මේ වගේ දේවල් අනිවාර්යයෙන් ඔයගලලා කරන්න ඕනේ. මොකද මේ වගේ වැඩක් කරද්දී කොරියෝග්‍රාෆි එකක් වුණත් එකම ඔප්ෂන් එකකට යන්න බෑ. ඔප්ෂන්ස් දෙක තුනක් කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට අපි හදා ගන්න ඕනේ. මොකද එතකොට ආටිස්ට්යි හැම දෙයකටම ලේසි. Hi, good morning. ඔයගලන් දකින්න ඇති කලින් වීඩියෝස් වල පොඩි ක්ලිප්ස් ටිකක්. ඉතින් දැන් වෙලාව පාන්දර 2:00යි. දැන් තමයි අපි ෂූට් එකට යන්න රෙඩි වුණේ. සෑහෙන ලොකු වැඩකට කරන්න හදන. ඉතින් බලමු vlog එකේ අන්තිම වෙනකන් හිටියොත් බලන්න පුළුවන්. මම හිතන්නේ කොච්චර වැඩතොගයකට කරනවද කියලා. මම හිතන්නේ මේට වඩා මේට කලින් දාපු vlogs music video vlogs එක මේක ටිකක් වෙනස් vlog එකක්. ටත් සෑහෙන ලොකු වැඩක්. ඉතින් ඉවරනකම් ඉන්න. අපේ ටීම් එකටයි මටයි ලොකේෂන් එකට එන්න තිබ්බේ පාන්දර 4ට. ඉතින් අපි සාමාන්‍යයෙන් 2:00ට එන්න පිටත් වුණා. මොකද මගේ ගෲප් එකේ ළමයිත් එක්ක තවත් ගර්ල්ස්ලා ගොඩාක් වැඩ කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ගර්ල්ස්ලම 50ක් කියන්නේ සාමාන්‍යයෙන් ඩාන්සින් ගුරුවරයෙක් විදියට, ඩාන්සින් කොරියෝග්‍රාෆර් කෙනෙක් විදියට ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. ඉතින් සාමාන්‍යයෙන් මම ටිකක් පරක්කු වෙලා යන කෙනෙක් හැම වැඩේටම. නමුත් මම හිතුවා මේ වැඩේ සාමාන්‍යයෙන් සමහරු අම්මලත් එක්ක යනවා, සමහරු තාත්තලත් එක්ක යනවා. නැත්තම් ඊට පස්සේ ඒගොල්ලන් අපේ රෙස්පොන්සිබිලිටි එකට යට තමයි තනියම ළමයා වෙවන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන් ළමයිට කලින් මම මෙතන ඉන්න එක සෑහෙන වටිනවා. ඉතින් මම යද්දිත් තමයි කීප දිනක් ඇවිල්ලා හිටියා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ ඩාන්සින් ටීම් එකේ ඉන්න මේ සියලු දෙනා මේ වැඩේ ඉන සියලුම ඩාන්සර්ස්ලව හරිම ආදරෙන්. මොකද මේ ළමයි හරිම සපෝටිව්. වැඩේ ඉවර වෙලා යද්දිත් මට හරිම දුකයි. මොකද දවස් 6ක් විතර අපි එක දිගට ට්‍රේන් කළා අලුත් ළමයි අලුත් මූණවල් ඔයගොල්ලන් දකින්න ඇති මේ කියන ගොඩාක් මූණවල හරිම ෆ්‍රෙෂ්. මං හිතන්නේ හැම ඔයගොල්ලන් වැඩවලදී දැකලා නැතුව ඇති සමහර මූණවල. ඉතින් හරි සතුටුයි බලද්දි. මෙයාව දැකලාම නෑ ලොග් එකකින්. මෙයා තමයි කුමුදු සප්නාසුගත පාල. ඔය ලස්සනට එන මොකක්ද නේ? සම්බිලි මොකක්ද? මොකද්ද නම? මොකද්ද? මේ ක්ලිප් එක දැකලා නම් බය වෙන්න එපා. සාමාන්‍යයෙන් මගේ ළඟ ඉන්න කට්ටිය දන්නවා මම සාමාන්‍යයෙන් හරිම නිදිමත මිනිස්සෙක්. මම සාමාන්‍යයෙන් යන තැන නිදා ගන්නවා හම්බ වෙන හැම වෙලාවකම. මොකද සාමාන්‍යයෙන් මට පාන්දර නැගිටිනවා කියලා කියන්නේ මම ආසම නැහැ පාන්දර නැගිටින්න. නමුත් කරන්න දෙයක් නැහැ. සමහරවිට මගේ මූණේ ගෙඩි දාන්නේ පාන්දර නැගිටින්න නිසා වෙන්නේ නැති. ඉතින් අපේ ජොබ් එකත් එක්ක අපිට පාන්දර නැගිටින එක ඇත්තටම කොමන් වෙලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන් එහෙම කරන්න එපා. සාමාන්‍යයෙන් මට ඇත්තටම එහෙම මොකද ওই දවස් ටික කියලා කියන්නේ අප්‍රේල් 10 තමයි අපේ ෂූට් එක තිබ්බේ. ඉතින් ওই දවස් ටිකනේ අප්‍රේල් කාලේ කියන්නේ මාර බිසි. මම හිතන්නේ මම මේ කාලේ සමහරක් වලට ගෙදරට පාන්දර 3ට එනවා. ඊට පස්සේ ආයෙත් පාන්දර 5ට අනිත් වරේට යනවා. ඉතින් ඒ වගේ කාලයක් තිබ්බේ. ඉතින් කොහොම හරි මම නිදාගෙනත් ගිහලදී කාංශලා තාම කොණ්ඩේ හදනවා. මම නිකන් ඒ පැත්ත බලන්න ගියා පරක්කුද කියලා බලන්න. නමුත් පරක්කුනේ නැහැ.
ඊට පස්සේ මම ගියා මොබයිල් සලෝන් එකකට. මේ ඉතින් කලින් හිටපු කමුදු අක්කා. එයාට සාමාන්‍යයෙන් මූණක ගෙඩියක් එහෙම තියෙන white heads black heads එද්දී බලන් ඉන්න බෑ. මොකද මේ දවස් ටිකේ මං කිව්වේ මේ දවස් ටිකේ ඔය අප්‍රේල් කාලේ කරපු ෂූට්ස් අප්‍රේල් කාලේ මාර බිසි වෙලා හිටියේ. මට මගේ ස්කින් එක සම්බන්ධව කිසිම පියවරක් ගන්න බැරි වෙලා තිබ්බා ඒ දවස්වල. නමුත් මේ වෙද්දි සෑහෙන හොඳයි. චුට්ටක් ඉතින් බිසි වුණාම ඇත්තටම අමාරුයි මේ මේන්ටේන් වෙන සමහරක් වෙලාවට. මොකද අපි එන්නේ ටයිම් එකත් එක්ක. මොකද මම ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ සාමාන්‍යයෙන් රෑ 12 1 2 3 වෙනකම් මම රිහර්සල්ස් යනවා. ඉතින් මම සාමාන්‍යයෙන් නිදා ගන්න 11 12 වෙනකන් දවල් ආයෙත් 12ට එහෙම රිහර්සල් කරනවා. එතකොට අර හරි අමාරුයි දේවල් ටික කරගන්න. මම සාමාන්‍යයෙන් හරිම ආසයි උදේට පාන් කන්න. සාමාන්‍යයෙන් අපි වැඩකට ගියාම බුෆේ එකට බත් හරි ඉන්දියාප් හරි නැත්තම් පාන් හරි තිබ්බොත් මම අනිවාර්යෙන් සිලෙක්ට් කරගන්නේ පාන්. මම හරිම ආසයි පානුයි සම්බෝලයි පරිප්පුයි කන්න. ඒක හරි හොඳයි. නමුත් සාමාන්‍යයෙන් වගේ කන්න එපා උදේට පාන් මම කෑවට. ගොඩක් වෙලාවට හොඳ උදේට කනවා නම් එක මුංගට බත් ඒ වගේ දෙයක් ස්පෙෂලි ඩාන්සින් කරන ළමෙක් නම් හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න ඕනේ මන් නොගත්තට. කන්න එපා මහත්තේ දැන් බ්‍රෙක්ෆාස්ට් එක. මම හරිය මාසේ කාන්සර්ත් එක කතා කර කර ඉන්නවා. කාන්සර්ලා ඇත්තටම සාමාන්‍ය ජීවිතේත් කතා කරන්න එක සින්දුවක් කියනවා. චයිනීස් කතාවක් තියෙනවා. චයිනීස් කතාවක් තියෙනවා. ඔය බිම වැටුණාට දාලා තියෙනවා. බිම වැටුණාට දාලා තියෙන්නේ. වැටුණත් එහෙම නැගිටින්න බෑ. කැමරා හයිදුවා කෑවද ආගිල කාලේ අපි කන්නේ යන්නේ අපි නීල්ස් දාලා ඉන්නේ පොඩ්ඩක් පොෂ් මේ ලස්සනයිද නයිස් කාලේ නා ඔකේ නේ වෙලාව හායි good morning කොහොමද ආනේ වාට හරිම ලස්සනයි ඔයා අපි අර උඩට ගියා නම් හරි අපි දැන් යමු පොඩ්ඩක් මේ වැඩේ ගැන කියන්න. මේක බැලුවොත් මම හිතන්නේ මේකට වැඩිදුර විස්තර කතා කරොත් මම හිතන්නේ මේ වගේ මියුසික් වීඩියෝ එකක් කලින් කරලා තියෙනවද නැද්ද කියන එක මට විශ්වාසයක් නැහැ. මගේ ඔළුවේ තියෙන මේක එකක් කරලා නැතුව ඇති කියලා ගර්ල්ස්ටම 50ක් දාලා. ඉතින් මම හිතන්නේ මේක ඕගලන්ට බැලු බැලමට හරි ෆිල්මි ගතයක් තියෙනවා. ඒ මොකද කිව්වොත් මේකට සෑහෙන කාලයක් මහන්සි වුණා. සහ අපි කොස්ටියම්ස් ඒ වගේම කාන්සර්ගේ කොස්ටියම් එක ගත්තේ කොහොමද ඩාන්සර්ස්ගේ කොස්ටියම් එක මැච් වෙන්නේ. ඒතර කාන්සර්ගේ කොස්ටියම් ඩීටේල් මොනවද ඩාන්සර්ස්ගේ කොස්ටියම් ඩීටේල්ස් මොනවද ඒ වගේම කොරියෝග්‍රැෆි එක වෙන්නේ කොහොමද. මොකද මම හරි ආසාවෙන් හිටියා මේ වගේ කොරියෝග්‍රැෆි එකක් කරන්න මේ වගේ සෑහෙන ලොකු පිරිසක් එක්ක. මොකද මම හිතන්නේ මගේ ලයිෆ් එකේ මේ වගේ වැඩක් කරපු පළවෙනි වතාව කියලා කිව්වොත් හරියටම හරි. මට ඒ වගේ මේ ආරාධනා ලැබිලා තිබ්බට නමුත් එක එක ප්‍රශ්න නිසා ඒව මට කරන්න හම්බුන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ඒවෙන් හම්බුනේ නැති වුණාට මං කියන හැමදේ දේවල් නැති වෙන්නේ දේවල් හම්බු වෙන්න කියලා කියමනක් තියෙනවානේ. ඉතින් මං හිතනවා මේ දේවල් නැති වුණේ මේ දේ හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් හරිම සතුටුයි මේ වීඩියෝ මම දැන් බලද්දි මම ඒ දවසට යනවා ආයිත් මේ වීඩියෝ දකිද්දි. ඉතින් මේක කොරියෝග්‍රැෆි ගත්තොත් මේකේ ෆස්ට් පාර්ට් එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කලර් පැලට් දෙකකින්. ඒ කියන්නේ පොඩි ඩාර්ක් පර්පල් එකකුයි ලයිට් පර්පල් එකකුයි දෙකක් ඉන්නවා. එතකොට මේ සෙට්ස් දෙකක්. එතකොට පේනවා ඇති කොරියෝග්‍රැෆි එක කරද්දී එක එක වේරියේෂන්ස් යනවා පිටිපස්සේ. ඊට පස්සේ ඒගොල්ලන් ආයෙත් එකතු වෙනවා. ඒගොල්ලන් ආයෙත් එළියට යනවා. ඊට පස්සේ ඒවා තමයි ඔයගන්ට ඉන් ඩීටේල් බැලුවොත් සාමාන්‍යයෙන් කොරියෝග්‍රැෆි කියලා කියන්නේ මෙන්න මේ පාර්ට්ස් වලට. මොකද හැමදෙස්සෙම හූක් ස්ටෙප් එකක් හදන එක විතරක් නෙමෙයි කොරියෝග්‍රැෆි එකක් කියලා කියන්නේ. ඒකේ ගොඩාක් දේවල් තියෙනවා. සහ අපි හැමදෙස්සෙම ඉස්සරහට පස්සට ළමයි දාද්දී නැත්තම් අපි හිතමු ඩාන්සර් කෙනෙක් මේ නාටිස්ගේ දෙපැත්තට දාද්දී ඒ ළමයි එක කොහොමද මැච් කරන්නේ ඊට පස්සේ අපි කොහොමද ඇඳුමත් එක්ක ෆිගර් එක මැච් කරන්නේ ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා සාමාන්‍යයෙන් කොරියෝග්‍රැෆි එකක් කරද්දී. ඊට අමතරව hair and makeup special
මං කියන්නේ ගර්ල්ස් ළම ඉද්දී ඒ වගේ දේවල් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මට මතකයි මම මේකේ මුලින්ම කොරියෝග්‍රැෆි එක කරන් බලද්දී සෙකන්ඩ් ඔප්ෂන් එකට මම හදලා තියෙන කොරියෝග්‍රැෆි එක. ඒ කොරියෝග්‍රැෆි එකේ මම මුලින්ම ස්ටෙප් එක දැම්මේ කොණ්ඩෙත් එක්ක ස්ටෙප් එක කරන්න. නමුත් ඒක අපිට කරන්න බැරි වුණා. මොකද මම ඒක කරමු කියන මතේම හිටියට ප්‍රැක්ටිකල් ඉෂුව. මොකද අපිට කාංශාගේ කොණ්ඩේ කියන්නේ රැෆිකෝ වගේ කාංශාගේ කොණ්ඩේ කියන දෙන්නේ එක්කෙනෙක් නෙමෙයි. ඉතින් අර කාංශාගේ කොණ්ඩේ සහ ගර්ල්ස්ලගේ කොණ්ඩේ එක එක මට්ටම් තියෙන නිසා මගේ අයිඩියා එක කරන්න අයිඩියාගේ ස්ටෙප් එක ලස්සන වුණාට ඒක දාගන්න බැරි වුණා. ඉතින් පොඩි එන්නේ එහෙම දේවල් අපි වැඩ කරද්දි සිද්ධ වෙනවා. සමහර දේවල් අපි කැමති වුණත් අකමැති වුණත් එක තැනකට එන්න. ඉතින් අර ඒ වගේ. එතකොට ස්ටෙප් එකක් හදද්දිත් අපි හැමදෙස්සම බලන්න ඕනේ ස්පෙෂලි සින්දුව සමහරකට යන්නත් පුළුවන් ස්ටෙප් එකකින් මේ ගියා වගේ. ඉතින් ඒ වගේ එක එක දේවල් තියෙනවා. සහ මම හරි ආසයි සාමාන්‍යයෙන් මම දෙයක් කරද්දි ඒ දෙන මම කොරියෝග්‍රැෆි එක නැත්තම් දෙන ස්ටෙප් එකට හරි වටිනාකමක් දෙන්න. මොකද ඒ වගේ දෙයකින් තමයි සාමාන්‍ය අපි මම දැන් සමහරක් වෙලාවට අපිට මට කතා කරනවා ස්පෙෂලි සමහර තැන්වල හැමෝටම කරන්න පුළුවන් ස්ටෙප් එකක් දාන්න. එහෙමම කියද්දි ඒ දේ අපිට කියද්දි සාමාන්‍යයෙන් හරි ඒ කියන්නේ අපිට හැමෝම කරන්න පුළුවන් කියලා කිව්වට පස්සේ හැමෝම කරන්න පුළුවන් එකට එන්න අපිට හරිම ටිපිකල් අයිඩියාස් තියෙන ස්ටෙප්ස් එන්නේ අපිට. ඒතර හැමතිස්සෙම මම ආස කවුරු කොහොම එහෙම කිව්වත් මම ආස ඒ කාටත් කරන්න පුළුවන් ස්ටෙප්ස් වලින් පොඩි ක්‍රියේටිව් මම කියවනේ හැමදෙස්සම යුනික් කියන concept එකේ මම ඉන්නවා කියලා. ඉතින් මම ආසයි ඒ වගේ දෙයකින් ස්ටෙප් එකක් දාන්න. මොකද එතකොට හැමෝටම කරන්නත් පුළුවන් සහ ඒ ස්ටෙප් එක යුනික්. ඉතින් ඔයගලන්ට මේකේ බැලුවහම එක වෙනස් පේන්නේ නැත්තේ මම සාමාන්‍යයෙන් වෙනදට පාවිච්චි කරන්නේ නැති ගොඩාක් කොරියෝග්‍රැෆි ටෙක්නික්ස් මේ ඩාන්ස් ඇක්ට් එකට මේ වීඩියෝ එකට සෑහෙන යූස් කරලා තිබ්බා. මොකද කොරියෝග්‍රැෆි එකක් කරද්දී සාමාන්‍යයෙන් ලයිව් පර්ෆෝමන්ස් එකදී ඩාන්ස් එකක් හදද්දි කොරියෝග්‍රැෆි කරනවා වගේ නෙමෙයි කැමරාවකට ඩාන්ස් එකක් හදද්දි මම ඒක කලිනුත් කියලා තිබ්බා. නමුත් අනෙත් මියුසික් වීඩියෝ වලට වඩා මොකද මේකේ ක්‍රූ එක වැඩි මේකේ දේවල් සෑහෙන වැඩි මේකේ කෝරස් එකත් එක්ක ඊට පස්සේ මේකේ තියෙන බීට් එකත් එක්ක මේකේ තියෙන කොස්ටියුම් රෙෆරන්ස් එකත් එක්ක කොස්ටියුම් කලර්ස් උත් එක්ක අපි මැච් කරන්න ඕනේ මේ හැම දෙයක්ම. ඒක මං කිව්වේ අර මේකේ ලොකු පිරිසක් හිටියා කියලා. මොකද ඒ ස්ටෙප් එකට යන්න ඕනේ ඇඳුමයි ඇඳුමට මැච් වෙන්න ඕනේ මේකප් එකයි. එතකොට මේ හැම ආයෙත් මේක අපස්ට බදි ආයෙත් යන නැටුමට. එතකොට තේරෙනවා මම මේ කියන්නේ මොකක්ද කියලා. එතකොට මම මේකයි කියන්නේ කොරියෝග්‍රැෆි එක කියන්නේ හැමදෙස්සම හූක් ස්ටෙප් එකක් හදන එක නෙමෙයි. ඒක ඇතුළත සෑහෙන ලොකු පරාසයක් තියෙනවා අපිට ඉගෙන ගන්න සහ අපිට දේවල් ජීවිතයට ගන්න. ඉතින් ස්පෙෂලි මම මේ වැඩේ කරද්දී සෑහෙන එක්ස්පීරියන්ස් ගත්තා. තැන්ක් යූ කියන්න කාංශාට. මොකද මේ වගේ ක්‍රූ එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද? මොකද ළමයි 50ක් කියන්නේ ලේසි නෑ. මොකද අපිට සාමාන්‍ය ළමයි 50ක් එක ප්‍රශ්න එනවා එක්කෙනෙක් ඉන්න බෑ කියලා කියන අපේ තුල හැමදෙස්සම දැනගන්න ඕනේ. කවුරු හරි ඒකට ඉන් කේස් කාලඟ තියාගන්න හැමදෙස්සම. ඒ වගේ ලොකු ගැටලු වෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරාම සමහරක් විට ඒක කොච්චර අඩුපාඩු වුණත් අපිට ඒක කරන්න ඊළඟ සැරේ අඩුපාඩු කරන්න මිස්ටේක් එක වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ හැම කෙනෙක්ගේම කොහොමද අපි ස්ටෙප් එක නීට් කරන්නේ? ඊට පස්සේ කොහොමද මේගොල්ලන්ව ඩිසිප්ලින් නැතුව ලොකේෂන් එකේ තියන්නේ? ඊට පස්සේ ස්පෙෂලි ගෑල්ලම එක්ක වැඩ කරද්දී සෑහෙන පරිස්සම් වැඩ කරන්න ඕනේ. මොකද ගෑල්ලම චේන්ජින් රූම් අනිවාර්යෙන් මම සාමාන්‍ය වැඩ කරද්දී ස්පෙෂලි චේන්ජින් රූම්ස් බලනවා. මේකප් රූම් මේකප් කරලා තියෙනවද කියලා බලනවා. ඊට අමතරව අපි ගෑල්ලම එක්ක විදිහට දැනගන්න ඕනේ. රිහර්සල් එකකට හරි අපි ෂෝ එකට එන්න කලින් අපි සාමාන්‍යයෙන්ම හරි මාස හැම ඩාන්ස් කෙනෙක්ම මගේ මේකප් කරලා ඉවරලා අවුට්ලුක් කියන පස්සේ හැමදෙස්සම මම හැමෝටම කියන්නේ පර්ෆියුම් ගහගන්න ප්ලස් ඒගොල්ලන්ගේ වෙට් ටිෂු එකකින් කකුල් දෙක පිහද ගන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් මම ගැලමට පුරුදු කරලා තියෙන්නේ. ඉතින් සත්‍ය ඒගොල්ලන් දැනුත් ඒගොල්ලන් මම නැතුවත් ෂෝ එකට ගියම සමහරවිට මම බිසි වෙනවා ලංකාවේ නැහැ. ඉතින් ඒකට මගේ ඉවෙන්ට්ස් කළාමයි කියලා තනියෙන් තමයි කරන්නේ. මම හදලා දෙන කොරියෝග්‍රැෆි. ඉතින් අර ඒගොල්ලන් ඒවට තාමත් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අර සතුටු මේව දකිද්දි සහ අපි දැනගන්න ඕනේ පරණ ළමයි අලුත් ළමයි කවුද කියලා එකට වැඩ කරන්න. ඒ වගේම ටැලන්ට් තියෙන කට්ටියට chance දෙන්න. ඉතින් ඒ වගේ සෑහෙන ගොඩාක් දේවල් තියෙනවා මේක ඇතුලේ ගැන කතා කරන්න කොරියෝග්‍රැෆි එකක් කියලා කිව්වහම අර මං කිව්වා ඒක පොඩි දෙයක් නෙමෙයි. ඒක ඇතුලේ ලොකු දේවල් ටිකක් කියවෙනවා. ඉතින් මම හිතන්නේ උගන්ට
ඩාන්සර් කෙනෙක් හරි නැත්නම් කොරියෝග්‍රාෆර් කෙනෙක් වෙන්න කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට මම මේ කියන ට්‍රික්ස් ඔයගලන්ට ඉස්සරහදී ප්‍රයෝජනවත් වෙනවා. මොකද මමත් මේ ට්‍රික්ස් දැනගෙන තමයි මේ දේවල් වලට හුරු වුණේ. අයියට බ්ලොග් එකේ ගොඩක් මියුට් කරන්න වෙයි. ඔය කියන්නේ වලට. දැන් අපේ ෆස්ට් කොස්ටියුම් එකේ වැඩට ඉවර වුණා දවල් 2:03 විතර වෙද්දී. ඒ කියන්නේ අපි සෑහෙන සක්සස් ඒ කියන්නේ සාමාන්‍ය ෂූට් එක ඒ කියන්නේ මුල්ම කොටස 2:03 වෙද්දී ඉවර කර ගන්නවා කියලා කියන්නේ ඩේ ෂූට් එක 24 hour ෂූට් එක සෑහෙන සක්සස්. ඉතින් 2:03 වෙද්දී මම හිතන්නේ ඉවර මට මතක විදියට අපේ ඉවර වුණා. ඊට පස්සේ අපිට තිබ්බේ සෙකන්ඩ් එකට රෙඩි වෙන ලන්ච් එකෙන් පස්සේ සෙකන්ඩ් ලුක් එක આવුවත් ඔගේ ෆස්ට් ලුක් එක කියන්නේ කාංචනාගේ ඩාන්සර්ස්ලාගේ රිහර්සල් ලුක් එක. සෙකන්ඩ් එකේ තමයි කතාව හැටියට කාංචනා පර්ෆෝම් කරන්න එන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ කොස්ටියුම් ලුක් එක මේක එමරල්ඩ් ග්‍රීන්. එතකොට මේකේ කාංචනා ඉන්නේ රෙඩ් කලර් එකකින් පොඩි බ්ලඩ් රෙඩ් එකක් වගේ. ඉතින් මේ වෙලාව මතක් කරන්න ඕනේ මගේ කොස්ටියුම් කරපු මේ ග්‍රීන් කොස්ටියුම් එක කියලා අරවින්ද රාදව. ඉතින් ඊට පස්සේ අපේ දම්පාට කොස්ටියුම් එක කළේ කසල් ෆොන්සේක. එතන මතක් කරන්න මේ වෙලාවේ වැඩේ කිව්ව ගමන් ඒ හදිස්සියේ අවුරුදු කාලේ පටස් ගාලා ඉක්මනට කරලා දුන්නා. ඉතින් මම සාමාන්‍යයෙන් ඔයගලන් දැකලා ඇති මේ හැම දෙයක්ම කරන්න කලින් මම අනිවාර්යෙන් කරලා බලනවා. මොකද මම ඇක්ට් එකක් කොරියෝග්‍රාෆ් කරද්දිත් එහෙමයි. සයිස් ස්කිල් එකක් හරි මොකක් හරි දානවා නම් මට ඕනේ මුලින්ම මේ දේ කරලා බලන්න. මොකද මට අර ඉඳගෙන නැත්තම් හිටගෙන ඒක මට අමාරුයි. මොකද මම කරලම තමයි මගේ ඇඟින් එන දේ මම කොරියෝග්‍රාෆි එකට හදන්නේ. ඒක නිසා මම ආසයිත් බාරකේ කාංචනා හෙල්ලිලා එන මේකේ මමත් මුලින්ම ආවා. ඊට පස්සේ මගෙන් එන එක තමයි කාංචනාට මම මේ විදියට එමු කියලා කියන්නේ. ඉතින් අන්න ඒක කියලා කියන්නේ ඕගලන් අර මං කිව්වේ ඒ හැම දෙයක්ම කොරියෝග්‍රාෆි එකට අදාළ වෙන දේවල්. පස්සේ මම ඔයාලට පෙන්නන්නේ අපි මේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් කොහොමද පේන්නේ කියලා. මේ වගේ තමයි අපිට පේන්නේ අපි ගත්තේ ෂොට් එක. ඉතින් ඔයගලන්ට පේනම ඇති මට ඇත්තටම DOP ගේ නම මතක නැහැ. චාරුක ගැන මම ගොඩක් කතා කරන්න ඕනේ. මොකද මම චාරුක අයියාගේ වැඩකට මුලින්ම සහභාගී වෙන්නේ ඩාන්සින් කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට නෙමෙයි නළුවෙක් විදිහට යාගේ ගොඩක් මියුසික් වීඩියෝ වල. ඉතින් මම හිතන්නේ මම චාරුක අයත් එක්ක කොරියෝග්‍රාෆි වැඩ කරපු හබීබි එකෙන් පස්සේ මේක තමයි මම හිතන්නේ කොරියෝග්‍රාෆික් වැඩේ කරපු ඊළඟ වැඩේ. ඉතින් ඒ වෙලාව මතක් කරගන්න මොකද සාමාන්‍යයෙන් කොරියෝග්‍රාෆර් කෙනෙක්ට හරිම අමාරුයි ෆ්‍රීලි වැඩ කරන්න ඩිරෙක්ටර් කෙනෙක් එක්ක. මොකද අපිට සාමාන්‍යයෙන් කියන්න අමාරුයි අපි මේ ෂොට් එකට යන්න මේ ෂොට් එකට යන්න කියලා. මොකද ඩාන්සින් කොරියෝග්‍රාෆර් කෙනෙක් සමහරවිට දන්නවා මේ ෂොට් එක මෙහෙම කිව්වොත් තමයි ලස්සන කියලා. ඉතින් අර ඒ වගේ හරිම ෆ්‍රීලි මට වැඩ කරන්න හම්බ වුණ ඩිරෙක්ටර් කෙනෙක් මතක් කරගන්න චාරුක අයියා. මේ ගොඩාක් වැඩ තියෙන මම හිතන්නේ ඔයගලන් දන්නවා ඇති නම කියද්දි කවුද කියලා. ඉතින් මේ මම මෙලා මතක් කරනවා මේ චාරුක අයියව හරිම ටැලන්ටඩ් හරිම හිත හොඳ අයියා කෙනෙක්. thank you support කරාට මගේ කොරියෝග්‍රාෆි එක මෙච්චර හොඳට කරගන්න. මොකද මේ ඔක්කොම නිසා තමයි මේ වැඩේ මෙච්චර සක්සස් වුනේ. ඉතින් රංගනායකට TikTok අනිවාර්යයෙන් ඔයගොල්ලෝ හැමෝම කරන්න. මම රීපෝස්ට් කරන්න පුළුවන් මට කමෙන්ට් කරනවා. ඉතින් ඔයගලන්ගේ මොනවාරි අයිඩියාස් තියෙනවා නම් නැත්නම් මගේ කොරියෝග්‍රාෆි මොනවාරි පාඩු තියෙනවා නම් ඔයගලන්ට දේවල් දෙයක් දැනගන්න තියෙනවා කොරියෝග්‍රාෆි වල හරි නැත්නම් ඩාන්සින් ගෲප් එක හරි අනිවාර්යයෙන් මට කතා කරන්න. අනිවාර්යෙන් මම ෆ්‍රී වෙලා හිටියොත් ඔයගලන් හැමෝටම උදව් කරනවා. ඔයගලන් හැමෝටම මැසේජ් කරනවා. ඔයගලන් හැමෝටම කතා කරනවා. මම හරි ආසයි කවුරු හරි දන්න දෙයක් කියලා දෙන්න. ඉතින් අනිවාර්යෙන් මට කියන්න ටයිප් කරන්න මම ඔන්ලාගේ ඉන්නවා.
එහෙනම් ඉතින් දැන්ට vlog එක ඉවර වෙන්න ළඟයි. අපි අලුත් vlog එකකින් හම්බෙමු. හායි. දැන් තමයි ෂූට් එක ඉවර වුණේ. ඉතින් දැන් තමයි බයි කියන්න වෙලා. අපි දෙන්න මතක් වුණේ. ඉතින් thank you වීඩියෝ එක එන්න ගුණකම් බලන් හිටියට. thank you so much. ඔයාට මුලින් ඉඳන් මාරු විදිහට මහන්සි වුණා. මාර ආදරෙන් ස්තුති කතාව. ස්තුති කතාව. ඉතින් thank you so much. Okay. Bye.